Hello guys, සාදරයෙන් පිළිගන්නවා ඇස්පෙරා වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ඕනදෝ හරියටම ගේම් එකක් හදලා ඇස්පෙරා වලින් රවුන්ඩ් කරන්න බීලා. ඉතින් මම ගේම් එකක් හදුවා වැඩේ සාර්ථකයි. මේකෙන් මම හිතන විදිහට ඇස්පෙරා එකෙන් earn කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ගේම් එක. මෙන්න මේ විදිහට රෝස් and bomb pattern වලින් ඔයාලා ක්ලික් කරන් දින රෝස් ක්ලික් කරේම ඔයාලට පේනවා ඇති මේ උඩ ස්කෝප් එක ෆිල් වෙනවා. බැරි වෙලා රෝස් එක අපිට ඔබන්න කරු පල්ලේට ගියොත් ඔයා මිෂන් එක ෆේල් වෙනවා. හරි. ඊට පස්සේ ආයෙ ඔයාලට රීස්ටාර්ට් ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. බැරි වෙලා ඔයා මේ බෝම්බ් එක ක්ලික් කරොත් ආයෙ මිෂන් එක ෆේල් වෙනවා. මිෂන් එක රීස්ටාර්ට් කරන්න ඔයාලට අනිවාර්යෙන් ඇඩ් එකක් ප්ලේ කරන්න වෙනවා. ඉතින් ඔන්න ඔය ඇඩ් එක දාලා තමයි අපි සම්ලු හම්ම යන්නේ. ඊට පස්සේ බැක් වුණා ගමන් ඔයාලට නැවතයින් ලිනා ගේම් එක ප්ලේ වෙනවා. ඔයාලට මේකට අදාළ කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ හැබැයි කමෙන්ට් සෙක්ෂන් එකේ හද ලින්ක් එකක් ඇති ඒකෙන් කියලා ගන්න පුළුවන්. ඔයාලා ඊට පස්සේ මේ වෙනස්කම් තියෙන්නේ මෙන්න මෙතන ඩිරෙක්ට් ලින්ක් එකක් තියව බේනවා. හරි. මෙන්න මේ ඩිරෙක්ට් ලින්ක් එකට ඔයා දෙන්න තියෙන්නේ ඔයාගේ ඩිරෙක්ට් ලින්ක් එක. ඔයා යනවාගේ ඇස්ට්‍රා එක හරි ඔයාගේ ඇස්ට්‍රා එකට ගිහලා මෙන්න මේ ඩිරෙක්ට් ලින්ක් අයිකන් එක ක්ලික් කරලා ඔයා පුළුවන් මේකේ ඩිරෙක්ට් ලින්ක් එකක් ගන්න. මෙන්න මේ විදිහට කොපි ලින්ක් දුන්නාට පස්සේ ඩිරෙක්ට් ලින්ක් එක එනවා. ඊට පස්සේ මෙන්න මෙතනට ඩිරෙක්ට් ලින්ක් එක පේස්ට් කරගන්න ඕන. හරි. ලින්ක් එක පේස්ට් කරගෙන මේක මෙහෙම කොපි කරලා ඔයාගේ බ්ලොග් එකට අරන් යන්නේ. බ්ලොග් එකට ගිහලා මෙන්න මේ new post කියන ක්ලික් කළා. ඔයාලා බලන්න මෙන්න මෙතන HTML views දාලා මේ පේස්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පබ්ලිෂ් කරනත් පස්සේ ඔයාලට සාර්ථකව ගේම් එක ප්ලේ වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ ෂෙයා ලින්ක් එක අරගෙන ඔයාලට යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. ඔයාලට ස්ටේටස් දාන්න පුළුවන්. ඔයාලට FB එක උනම් මේක ෂෙයා කරන්න පුළුවන්. හරි ඔය වෙනත් සාර්ථක වෙනවා. කරන්ටි මේ PC එකේ වණින් කෙනෙක් විදියට මේ PC එකේ ස්කෝප් එක පෙන්වන්නේ මොබයිල් වල විතරයි පෙන්වන්නේ. හරි. වැඩි සාර්ථකයි. මා බෝම්බයි දෙන්නේ අනිවාර්යෙන් ටෙක් කරනවා මොබයිල් එක කරන එකක් කියන අනිවාර්යෙන් මොබයිල් වල බ්ලොග් එකක් ටෙක් කරන. ඉඳන් මෙතන රිස්ටාර්ට් ඉන්න පස්සේ ඒගොල්ලෝ එළම යන්නේ ඇඩ් එක. හරි. ඇඩ් එක වල හරි නා වැඩි සාර්ථකයිලා. ඉතින් ගොඩ මම මේක එක්කන ෂෙයා කරන්න කොහොමද කියලා මේව කරා. එයා මේක ෂෙයා කොහෙද ගිහිල්ලා WhatsApp එකේ හරි ගමන්නේ group එක හදලා group එක හදන්න ඕනේ තියෙන group වල දාන්න මේක ස්කෝඩ් 100 by මොකක් අනිවාර්යෙන් reload එකක් දෙනවා. හරි. හරි. අනිවාර්යෙන් reload එකක් දෙන්න කියලා යොකු ස්කෝඩ් ගන්න නැත්නම් කව ගන්න බැරි. හරි. reload එකක් 100ක් උතර දීලා ඔරමෝනේ traffic ගම් නික අනිවාර්යෙන් ස්කෝඩ් ගන්න අමාරුයි. හරි. actually reload එකක් දෙන්නේ එක නැහැ බුබුලට. මේක අනිවාර්යෙන් ගොඩක් ඒගොල්ලන්ගේ ඇදී ඇඩ් පේ වෙනවා. හරි ඒ ඔඩක් දුන්නත් පාඩු නැහැ. හරි. පොටි වීඩියෝ එකෙන් ආවේ ඉතින් හරි ලේසි. ඔයාලා නම් මේ බෝම්බ් දුනුවර මෙන්න මෙතන අයිකන් ක්ලික් කරලා වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ ඒවා. හරියනවා. තව චීරේ ගහබුවෝ එන කිල්ලෙන්න चाहिए.